ඔබේ මූල්‍ය සම්බන්ධ මූලික දැනුම මේ විදිහට ප්‍රගුණ කරගන්න. මූල්‍යමය දැනුම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන කරුණු හතර ගැන අපිට අනිවාර්යෙන්ම කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඔබේ ආදායම්, ඔබේ වියදම්, ඔබේ ඉතුරුම් සහ ඔබේ ණය. මෙන්න මේ කියන කරුණු හතරත් එක්ක කොහොමද ඔබේ මූල්‍යමය ජීවිතයේ පාලනය ඔබේ අතට ගන්න කියන කාරණාව ගැන අපි අද මේ වීඩියෝ එකෙන් පියවර 3කින් කතා බහ කරමු. පියවර අංක 1. ඔබේ ශුද්ධ වටිනාකම ගැන දැනගන්න. ඔබේ ශුද්ධ වටිනාකම ගැන ඔබ අදහසක් ගන්නවා කියලා කියන්නෙම ඒක ඔබේ මූල්‍යමය ජීවිතයේ ආරම්භක රේඛාව හා සමානයි. කොහොමද මේ ශුද්ධ වටිනාකම ගණනය කරගන්නේ? ඔබට පුළුවන් ඔබ සතු සියල්ලෙන්, ඒ කියන්නේ ඔබට තියෙන වත්කම් ප්‍රමාණයෙන් ඔබේ බැංකු ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය එකතු කරලා ඒකෙන් අඩු කරන්න ඔබේ ණය, ඒ වගේම එදිනෙදා වියදම් මේවා අඩු කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ ශුද්ධ වටිනාකම ගණනය කරගන්න. මේ අගය හැම වෙලාවෙම ඔබ නිරීක්ෂණය කරන්න ඕනේ. අඩුම ගානේ මාසයකට වතාවක්වත් ඔබ නිරීක්ෂණය කරන්න ඕනේ. ඒක හරියට ඔබ දන්නවා අපි ගමනක් යද්දී අපි Google Map එකෙන් අපි GPS on කරගෙන තමයි යන්නේ. එතකොට තමයි අපිට ගමනාන්තය ගැන හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අගය මාසෙන් මාසයට නිරීක්ෂණය කිරීම මගින් ඔබට පුළුවන් ඔබේ මූල්‍යමය ජීවිතය කොහෙටද යන්නේ? ඔබේ ගමනාන්තය මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න. පියවර අංක 2. 20%ක අයවැය රීතිය. ඔබ ගාවට එන ආදායම කොහෙටද ගමන් කරන්න කියලා ඔබ මීට කලින් විශ්ලේෂණාත්මකව හිතලා බලලා තියෙනවද? සාමාන්‍යයෙන් වෙන ක්‍රියාවලිය තමයි ඔබ ගාවට ආදායම ආවයින් පස්සේ ඔබ වියදම් කරනවා, ඉතුරු වෙන ටික ඉතුරු කරගන්නවා. අපි මේ හදන්නේ මේ ක්‍රියාවලිය පොඩ්ඩක් එහෙම කරන්න. මුලින්ම ඔබ අතට ආදායම ආපු ගමන්ම 20%ක් ආයෝජනය වෙනුවෙන් වෙන් කරන්න ඔබට පුළුවන්. ඉතුරු 80% ඔබේ වියදම් සඳහා තියාගන්න පුළුවන්. ඔබේ විනෝදාස්වාදය සඳහා වියදම් කරන්න පුළුවන්. මෙතනදී ඔබට 120 වැඩි කියලා හිතෙනවා නම් මුලින්ම 105, 110 වගේ කුඩා මුදලකින් පටන් ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ මෙතනදී ආයෝජනය සඳහා වෙන් වෙන මුදලටත් වඩා ඒ ක්‍රියාවලිය තුළින් ඔබ තුළ ඇති කරගන්නා පුරුද්ද තමයි වැදගත්ම සාධකයේ බවට පත් වෙන්නේ. පියවර අංක 3. ආයෝජනය කළ හැකි අතිරික්තය ගණනය කරන්න. මේ අතිරික්තය මාසිකව ඔබට ගණනය කරන්න පුළුවන්. සරලවම ඔබට හම්බෙන ආදායමෙන් වියදම අඩු කරපුවාම එන ගාණ තමයි අතිරික්තය කියලා කියන්නේ. මේ අතිරික්තය ඊටාම බලවත් මෙවලමක්. මොකද කියනවා නම් කාලයත් එක්ක වැඩි වෙන කොටස් මිලදී ගන්න, දේපල වෙළඳාම් වලට, ඒ වගේම ඔබට අවශ්‍ය කරන වත්කම් මිලදී ගන්න මේ අතිරික්තය පාවිච්චි කරන්න පුළුවන්. වැදගත් දේ වෙන්නේ මෙවැනි අතිරික්තයක් ඔබට තියෙන්න ඕනනේ. මේ අතිරික්තය බිඳුව නම්, එහෙම නැත්නම් ඍණ ගණන් වල නම් තියෙන්නේ ඔන්න ඔබට සිද්ධ වෙනවා ඔබේ ආදායමට සරිලන වියදමක් පවත්වා ගන්න. එතුලින් පුළුවන් ඔබට අතිරික්තයක් ගොඩනගා ගන්න. ඒ අතිරික්තය අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි කතා බහ කරේ ඔබගේ මූල්‍යමය ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දැනුම, ඒ කරුණු කාරණා සම්බන්ධයෙන්. කැන්ම අපි නිතරම උත්සාහ කරන්නේ ඔබේ අද දවස ගැන නෙමෙයි. ඔබේ හෙට දවසට අවශ්‍ය වෙන ආයෝජනයට අවශ්‍ය වෙන ඒ මූල්‍යමය දැනුම ඔබට ලබා දෙන්න. එහෙනම් තවත් දවසකින් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.